guys, ඔන්න ඉතින් මේ ඉල්ලා මාව ඇද්දේ බෞද්ධගෙන ඉතින් ඇතුම් පිටින් දාගෙන යනවා මේ දන්සලක් දෙන්න කියලා. බලමු මොකද එන්නේ කියලා. ආයිබෝවන් ගයිස්. ඉතින් අද වෙනස්ම විදිහේ vlog එකක් තමයි ඔයගලන්ට ගේන්නේ මම. ඉතින් අපේ කට්ටියට මේ පාර දන්සලක් දෙන්න මේ හිතිලා තියෙනවා. ඉතින් මාව කුදලගෙන මම නිදාගෙන ඉඳියේ ගෙදර. ඔන්න මාවත් අරගෙන මේගොල්ලෝ යනවා දන්සලක් දෙන්න කියලා. ඉතින් මේවා ගයිස් මේ ප්ලෑන් කරලා කරන vlog නෙවෙයි ගයිස්. මේ නිදාගෙන ඉඳියේ නැගිටලා මම දාගත්ත වාහනේට ඔන්න යනවා. ඉතින් ටක් ගාලා මම ෆෝන් එක කරන් වීඩියෝ ටික අහගත්තකින් මේක vlog එකක් විදිහට දාන්න. ඉතින් ගයිස් ඉතින් ඔන්න යනවා. දැන් තමයි කල්පනා කරන්නේ මොනවද දෙන්නේ එහෙමයි කියලා. මේ කට්ටියත් එක්ක කතා කරලා අපි මතයකට ආවා අයිස්ක්‍රීම් දන්සලක් දෙමු කියලා. ඉතින් අපි යනවා දැන් අයිස්ක්‍රීම් ගේන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න යනකොට පොතොන් දවසේ මොකද කරේ කියලා කොහෙද ගියේ අන්සල් දුන්නද අන්සල් වඳින්න කොහෙද ගියේ තොරන් බලන්න කොහෙද ගියේ කියලා කමෙන්ට් එකක් දාලා යනවා රිප්ලයි කරන්න. ඉතින් අපිට ගයිස් හම්බුණා එතන දෙන්නේ සුප් දන්සලක්. ඉතින් සුප් එකක් එහෙම වීලා අපි ඔහොම ගියා ඉතින් ඉස්සරහට දැන්. ඉතින් මගේ යාළුවනේ අපි දැන් ඉන්නේ බැල්ලපිටියේ. ඉතින් මෙතන දීම දන්සලකුයි දීමයි බිස්කටුයි දන්සලක් තිබ්බා. මෙතනම ඉස්සරහා පඤ්ඤොක්ක දන්සලක්. එතන නම් අපි ගොඩක් කාල වේලාව යන හින්දා එතන නැවතුනේ අපි එන්න ගියා. කො අයිස්ක්‍රීම් ටික ඉක්මනට අරගෙන දන්සල දෙන්නත් ඕනේ හින්දා. ඉතින් අපි දීමයක් දීලා ගයිස්. ඉතින් මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. ගයිස් මං උඩ නැගලා ඉන්න කොල්ල කකුල් එහෙම බදාගෙන ඉන්න පේනවනේ ගයිස්. විශේෂයෙන් කියනවා ගයිස් සෙට් එකේ පැණියෙක් කියනවනේ මේ තමයි පැණිය ගයිස්. Besar ya. Ele. ඉතින් අපි බඩු ටික අරන් ආවා ගයිස්. ඉතින් ඔන්න දැන්
යාළුවන්ගේ ගෙවල් වලට ඇව්වා මේ අහල පහල තියෙන ගෙවල් ටිකකට අයිස්ක්‍රීම් ටික ගොඩක් දීවෙන හින්දා අපි දෙකක් විතර තියාගෙන මෙතන වැඩේ පටන් ගත්තා. ඉතින් කොහොම තමයි guys මෙතන ආරම්භය. ඉතින් යාළුවනේ ඔන්නම තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් ඔයගොල්ලන්ට ආදරෙන් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. තවත් කෙනෙක්ට බලන්න, share කරන්න. එයාලට කියලා පුළුවන් නම් subscribe කරලා දෙන්න. ගොඩක් ආදරේ ඔයාලට. ඉතින් තවත් ලස්සන අලුත්ම වීඩියෝ එකකින් next video එකෙන් අනිවාර්යෙන් හමු වෙමු. ආදරේ ඔයාලා හැමෝටම දුස්සරණයි පරිස්සමෙන් ඉන්න.